එක් විශාල කන්දක් පාමුල ගම්මානයක් තිබුණා. මේ ගමේ එක් නිවසක හන්ට නම් ලස්සන නිරුපේත බල්ලෙක් ජීවත් වුණා. හන්ටගේ හොඳම යාළුවා වුණේ ගීත්සර නම් කුඩා පිරිමි ළමයෙක්. මේ යාළුවෝ දෙන්න නිතරම මිදුර සෙල්ලම් කරමින් සතුටින් කාලය ගෙවුවා. ඒ වගේම ඔවුන් දෙදෙනා නිවස ඉදිරිපිට ඇති පාරේ ඇවිදමින් නිතර සෙල්ලම් කරා. හන්ට හරිම කැමතියි ඇවිදින්න. ඉතින් මේ දෙන්නගේ විනෝදාංශය වුණේ ඇවිදින එක. එක් දවසක අඳුරු රාත්‍රියක අහස ගිගුරුම් දෙමින් මහා විශාල ශබ්දයක් ගමේ මිනිස්සු හැමෝටම ඇහුණා. ඒත් එක්කම නිවෙස්වල සහ වීදි ලාම්පුවල එළිය නිවෙන්න ගත්තා. ඉතින් හැමෝම නිවෙස් වලින් එළියට ඇවිත් මේ ශබ්දේ මොකද්ද බැලුවා. කන්දෙන් මහා විශාල දැවැන්ත හෙවණැල්ලක් බැසෙනවා පෙනුණා. යෝධයෙක් යෝධයෙක් මිනිසුන් කෑ ගැසුවා. බියෙන් වෙවුලන්න ගත්තා. මහා යෝධයා කන්දෙන් බැහැලා ගම්මානෙට ආවා. මිනිසුන් තමන් ළඟ තියෙන එලි තල්ලලා මේ අමුතු දැවැන්තයා දිහා බැලුවේ බියෙන් වෙවුලමින්. එයාගේ ඇස් ගිනි වගේ දිලිහෙනවා. එකයි කිව්වා. ඒත් එක්කම යෝධයා මහ හඬින් ගොරවමින් මට බඩගිනි ගමේ සියලු ආහාර මට දෙන්න කියමින් ගර්ජනා කළා. සියලු මිනිසුන් බියෙන් තමන්ට කන්නට උයාගත් ආහාර ගෙනවිත් යෝධයාට දුන්නේ වෙවුලමින්. හන්ටයි ගිත්සරයි දෙන්නත් මේ යෝධයා දිහා බලාගෙන හිටියේ මහත් පුදුමේ. මිනිසුන් නිවෙස් වසා දමමින් නිවෙස් තුලම බියෙන් දවස ගෙවුවා. ඊළඟ දිනයේත් යෝධයා ආපසු ආවා. අද මට ඔබලා ළඟ ඇති සියලුම එළවලු ඕන, සියලුම පළතුරු ඕන, ඔහු ගර්ජනා කරමින් ඉල්ලන්න ගත්තා. ගොවීන් කඳුළු සලමින් ඔවුන්ගේ එළවලු දුන්නා. පොඩි ළමයින් අඬමින් ඔවුන්ට කන්නට ඇති පළතුරු දුන්නා. හන්ට රළු හඬින් ගොරවන්නට ගත්තා. මුරන්නට පටන් ගත්තා. "එපා හන්ට. එයා බලවත්. අපිට එයාව පරද්දන්න මෙහෙම බෑ." ගිත්සර කිව්වා. නමුත් හන්ට නතර වුණේ නැහැ. ඔහු දැනගෙන හිටියා මේ යෝධයා නැවතිය යුතුමයි කියා. ගම බඩගින්නේ පෙළුණා. දරුවෝ අඬන්න පටන් ගත්තා. ගමේ කඩවල් පවා වසා දමමින් පාළු ස්වභාවයක් ගත්තා. ගිත්සර හන්ට දෙස බැලුවා. "හන්ට, අපේ ගමට ආහාර නෑ. මේ යෝධයා හැම දෙයක්ම අරගෙන යනවා. අපි මේ යෝධයා කොහොම හරි නවත්තන්න ඕන. අපි මොනවද කරන්නේ?" හන්ට ගිත්සරගේ මුහුණ ලෙව කමින් යම් දෙයක් පවසන්නට උත්සාහ ගත්තා. ඔහුගේ ඇස්වලින් පණිවිඩයක්. "අපි එකතු වෙලා යෝධයා නවත්තමු. හොඳ පාඩමක් උගන්වමු." ගිත්සර සහ හන්ට රහසින් සැලැස්මක් හැදුවා. හන්ට සීයා කිව්වා යෝධයන්ට එක් දුර්වලතාවයක් තියෙනවා කියලා. ඔවුන් සුළං හඬට බයයිලු. කන්දේ සුළං ගුහාවක් තියෙනවා. ඒකේ ගොඩක් සුළං හඬ තියෙනවා. අපිට යෝධයා එතනට ගෙනියන්න පුළුවන් නම්. හන්ට හිසවනා බුරමින් එය අනුමත කළා. ගිත්සර විශාල පිත්තල ගන්ටාවක් නිවසින් හොයාගත්තා. එයට තට්ටු කළොත් මහ විශාල දැඩි හඬක් ඇති වෙනවා. හන්ට, ඔයා යෝධයාව කන්දට නංගන්න. මම මේ ගන්ටාව නාද කරන්න. සුළං ගුහාව ළඟ නිසා හඬ 10 ගුණයකින් වැඩි වෙයි. ඉතින් 3 වන දිනයේ යෝධයා ආවා. "අද මට ගමේ ඉන්න සියලුම සත්තු කන්න ඕනේ." යෝධයා ගර්ජනාත්මක හඬින් කීවා. ගොවිපළවල් වල සිටින සතුන් බියෙන් වේවුලන්න ගත්තා. බල්ලන් පසුපස පන්නන්න ගත්තා. ඒත් එක්කම හන්ට යෝධයාගේ ඉදිරියට පැන්න ඉතා නිර්භීතව. හන්ට ගොරවමින් යෝධයාට බුරන්න ගත්තේ ගමේ එක සතෙක්ටවත් කරදරයක් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කියන්නත් මේ. යෝධයා කෝප වුණා. "කුඩා බල්ලෙකුට අභියෝග කරනවද?" හන්ට නිර්භීතව යෝධයා දෙස බැලුවා. පසුව ඔහු දිවගෙන කන්ද දෙසට ගියා. යෝධයා හන්ට පසුපස දුවන්න ගත්තා. මේ අතර ගිත්සර පිත්තල ගන්ටාව අරගෙන වෙනත් මාර්ගයකින් වන්දට නැංගා.
ඔහු සුළං ගුහාව තුල සැඟව සිටියා. හාන්ට තවත් වේගයෙන් කන්ද මුදුනට දිව්වා. යෝධයා කෝපයෙන් පසුපසම දුවගෙන ආවා. මම නුඹව කොහොම හරි අල්ලගන්නවා. නමුත් හාන්ට හරිම බුද්ධිමත්. ඔහු වේගවත් සහ ශක්තිමත්. යෝධයාට හාන්ටට තරම් වේගයෙන් දුවන්නට නොහැකි වුණා. අන්තිමට හාන්ට සුළං ගුහාව ඉස්සරහට ආවා. යෝධයාද ගුහාව ඉස්සරහට ආවා. යෝධයා කෝපයෙන් කෑ ගහන්න ගත්තා. ගිත්සර පුළුවන් තරම් ශක්තිය යොදලා පිත්තල ගන්ටාව තට්ටු කළා. සුළං ගුහාවේ විශේෂ ආකෘතිය නිසා හඬ දස ගුණයකින් වැඩි වුණා. සුළං හමන විට හඬ තව තවත් වැඩි වුණා. අහස කම්පණය වෙනවා වගේ දැනුණා. යෝධයා බය වුණා. ඔහු කන් වසා ගත්තා. නෑ මගේ කන් මම මේ හඬට කැමති නැහැ. හඬ දිගටම හඬ නැගුවා. ගිත්සර දිගටම ගන්ටාව තට්ටු කළා. යෝධයා බිය වී කන්දෙන් බැස්සේ මම නැවතත් මේ ගමට එන්නේ නෑ කියමි. ගිත්සර සහ හඬට හරිම සතුටුයි. ඔවුන් දෙදෙනා සතුටින් ආපසු ගමට ආවා. ගමේ හැමෝම සතුටින් කෑ ගැහුවා. හාන්ට සහ ගිත්සර යෝධයා එලව ගත්තා. ඊට පස්සේ ගම නැවතත් සාමයෙන් ජීවත් වුණා. යෝධයා නැවතත් ආවේ නැහැ. අනිකුත් ගම්වලට යෝධයන්ටද හාන්ටගේ මේ වීර ක්‍රියාව ආරංචි වුණා. ඔවුන්ද බිය වී කිසිම ගමකට කරදර කළේ නැහැ. හාන්ට ගමේ ආරක්ෂක බල්ල බවට පත් වුණා. අපි එකට අපේ ගම බේරගත්තා නේද හාන්ට ගිත්සර කිව්වා. හාන්ට බුරමින් සතුටින් පිළිතුරු දුන්නා. ගම සාමයෙන් සතුටින් ආරක්ෂිතව නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. සියල්ලෝම හාන්ට නම් වීර බල්ලා සහ ගිත්සර නම් බුද්ධිමත් පිරිමි ළමයාගේ මහා වික්‍රමයට ස්තුතිවන්ත වුණා.